මාවය දිගේ අපි ගිය ගමනේ දෙවෙනි කොටස පටන් ගන්න තමයි අපේ මේ සූදානම. මේ අපි දිවා විවේකයේ සඳහා අපේ ගමන නතර කරපු ස්ථානය. මාවය දිගේ ගමනේ අපිට මේ වගේ තැන් කීපයක්ම හම්බුණා. මේ තැන ව්‍යාපදිංචි වෙච්ච නීත්‍යානුකූල වැලිගොඩ දාන ස්ථානය. දැන් මේ ගඟ දිගේ ගමනේදී අපි දිගටම ගඟත් එක්කම ගනුදෙනු කළාට දිවා කාලේ දැඩි අවරශ්මිය මැද්දේ මේක කරන එක ටිකක් අමාරු වැඩක්. ගඟට වැටිච්ච ගස් වලින් ලැබෙන සෙවර නැත්තම් අවරශ්මියේ මෙහෙම ඔය බෝට්ටුව නැත්තම් කායක් එකක් බැඳගෙන යන්නේක ටිකක් අමාරු දෙයක්. දැන් ඒක නිසා තමයි අර මුලින් දැක්කා වගේ අපි නිතරම අපේ ඇඟපත ඇඳුම් තෙමාගෙන තියන්නේ. ඒ වුණාම මේ අවරශ්මියෙන් වෙන කරදරේ නැත්නම් අවරශ්මියෙන් වෙන දැඩි අපහසුතාවය අපිට දැනෙන්නේ නැහැ. අපි මේ ගමන් කරන්නේ මුලතිව් හා තිරුකුණාමල දිස්ත්‍රික් මායිම් ඔස්සේ. මේ මායිම් ඔස්සේ තමයි මේ මාඔය ගලන්නේ. මාඔය තමන්ගේ ගමන අවසන් කරන්නේ. එහෙම නැත්නම් මාඔය මූදර වැටෙන්නේ. මාඔය මෝයකට පිටලා තියෙන්නේ කෝකිලායි කලපුව. කලපුවට ආසන්න නිසා කලපුව දෙසින් එන සුළඟ එහෙම නැත්නම් අපි කියන හෙඩ් වින්ඩ් එක ටිකක් මේ හරියට එද්දි සැරට දැනෙනවා. ඒ වගේ තැනකදී මේ කායක් එක පැදන් යන්නට පොඩ්ඩක් වැඩි උත්සාහයක් ගන්න වෙනවා. මේ ප්‍රදේශය ලංකාවේ දශක කීපයක් පැවති උද්‍යාන බැටකාපු ප්‍රදේශය. ඒ නිසාම මේ ප්‍රදේශවල වනගහනය ආරක්ෂා වෙලා තියෙනවා. දැන් මේ ගඟ දෙපස ඉවුරු දිහා බලපුවාම ඔයගලන්ට පේනවා දැඩි වනගහනය. දැන් අපි ගමන් කරන ගඟ දිගේ පරිසරයේ කෙමෙන් වෙනස් වෙමින් කලපුව පේන නොපෙනෙන මානයට අපි ලං වෙලා තියෙනවා. මේ ගම් යුරු දෙපස පරිසරය ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වගේම අපිට ඉදිරියට එන හුළඟ නැත්තම් කලපුව දෙසින් එන හුළඟ වැඩි වෙනවා. ඕගොල්ලන්ට දැනෙනවා. දැන් පේනවනේ. දැන් මේ අපි කලපුවට බොහොම ආසන්නයෙන් ඉන්නේ. මේ තමයි අදවියවෙන් ආරම්භ වෙලා මනල්ලාරුවත් එක්ක වැලිය ප්‍රදේශයේ මායිම් කරමින් මුලතිව් හා තිරුකුණාමල දිස්ත්‍රික්ක වෙන් කරමින් ඉඳලා මාඔයේ අවසන්. අපි මේ පිවිසෙන්නේ කෝකිලායි කලපුව. ඈත සිටියෙන් බැලුවාම කලපුවේ ඉවුරු නිම්තෙර අපිට තාම පේන්න පටන් අරගෙන නැහැ. අපිට මේ කෝකිලායි කලපුව හරහා තව කිලෝමීටර 6කට වැඩි ප්‍රමාණයක් ගමන් කරන්න සිදු වෙනවා. දැන් පේනවනේ කලපුවේ පරිසරය ගඟේ පරිසරයට වඩා බොහොම වෙනස්. ඒ වගේම කලපුව හරහා බෝට්ටු පදිනවා කියන එක ගඟ දිගේ ආපු එක තරම් එච්චර දේශි පාසු වැඩක් නෙමෙයි. අපි ඊළඟ කොටසේ මේ කෝකිලායි කලපුව හරහා යමු.